2024ට අලුතින් වැට් පනවපු භාණ්ඩ මොනවද කියලා දන්නවද? ආයිබෝවන්. ඔයා අදත් එකතු වෙලා ඉන්නේ ටැක්ස් ගැන හැමදේම සරලව කියලා දෙන ටැක්ස් ස්කූල් channel එකත් එක්ක. ඔයා දැනටමත් දන්නවා 115 තිබුණු වැට් එක 2024 ජනවාරි 1 වෙනිදා ඉඳන් 118 දක්වා වැඩි වුණා. හැබැයි අද අපි කතා කරන්නේ 115 ඉඳන් 118 වෙනකන් වැඩි වුණ භාණ්ඩ ගැන නම් නෙමෙයි. අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ 2024 ඉඳන් අලුතින්ම ලිස්ට් එකට එකතු වුණු ඒ වෙනුවෙන් 118ක වැට් ගෙවන්න සිද්ධ වෙන භාණ්ඩ ගැන. මෙතනදී ප්‍රධාන භාණ්ඩ වර්ග 16ක වගේ ලිස්ට් එකක් තියෙනවා. අපි වැඩි කතාවක් නැතුව ලිස්ට් එකට යමු. 1 LP ගෑස්, පෙට්‍රල් සහ ඩීසල්. 2 සියලුම ජංගම දුරකථන. 3 වෛද්‍ය තාක්ෂණික උපකරණ. 4 ඖෂධ නිෂ්පාදනය කරන යන්ත්‍ර සූත්‍ර. 5 ආනයනය කරන ගිලන් රථ. 6 සූර්ය පැනල. 7 ස්වර්ණාභරණ. 8 මෘදුකාංග. ඒ කියන්නේ දැන් software වලටත් ඒ වැට් එක ගෙවන්න වෙනවා. 9 රසායනික පොහොර සහ කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ. 10 දේශීයව නිෂ්පාදනය කරන සීනි. 11 තමයි ෆාම් ඔයිල්, පොල් තෙල් සහ කොප්පර. 12 තේ සහ රබර්. 13 බිත්තර සහ දියර කිරි. 14 දේශීය ආහාර යොදාගෙන නිෂ්පාදනය කරන අධිපෝෂිත ආහාර. 15 පාවහන් නිෂ්පාදනයට යොදා ගන්නා සම්වර්ග. 16 එහෙමත් නැත්නම් අන්තිම එක තමයි ලංකාවට සංචාරකයන් ගෙන්වනකොට සංචාරක ආයතන වලින් ලබා දෙන සේවා වලටත් අලුතින් වැට් එක ගෙවන්න ඕන. ඒ වගේම තවත් විශේෂ කාරණාවක් තියෙනවා. ඒ තමයි සමහර භාණ්ඩ මේ 118 වැට් එකට යටත් වුණත් ඒ භාණ්ඩය අපි එක්ස්පෝර්ට් කරනවා නම්, ඒ කියන්නේ අපනයනය කරනවා නම් එතනදී වැට් ප්‍රතිශතය 118යි නෙමෙයි 100%යි. මෙතනදී ඔයා දැනගන්න ඕනේ විශේෂ දෙයක් තියෙනවා. ඒ තමයි වැට් ප්‍රතිශතය 100%යි කියන එකයි වැට් ෆ්‍රී කියන එකයි අතර වෙනසක් තියෙනවා. ඒක තමයි අපි ඊළඟ වීඩියෝ එකෙන් කතා කරන්නේ. එහෙනම් මේ වගේම ටැක්ස් අප්ඩේට් එකකින් අපි ආයෙ පාරක් හමු වෙමු. එතකන් ටැක්ස් ස්කූල් channel එක follow කරලා subscribe කරලා තියාගන්න.